iPhone එකේ ෆ්‍රන්ට් කැමරා එකෙන් high quality video එකක් shoot කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ නේද? එහෙනම් මම දැන් කියලා දෙන්නම් ඒ කොහොමද කියලා. මුලින්ම කැමරා app එකට යන්න. දැන් cinematic mode එකට switch වෙන්න. මෙතනින් resolution එක 4K 30 fps වලට දාගන්න. ඊට පස්සේ settings වලට යන්න. ඊළඟට කැමරා app එකේ settings වලට යන්න. මෙතනින් format select කරන්න. මතක ඇතුව මෙතන most compatible කියන එක select කරලා තියාගන්න. ආයෙමත් මෙතනට ගිහින් record video කියන එකට යන්න. ටිකක් පහළට scroll කරාට පස්සේ මෙන්න මෙතන තියෙන HDR video කියන එක off කරන්න. ආයෙමත් මෙතනින් back වෙලා පහළට යන්න. දැන් මෙතන තියෙන mirror front camera කියන කොන් කරන්න. මේක ඔන් කරාම අපි photos and videos ගත්තට පස්සේ ඒව අනිත් පැත්තට හැරිලා save වෙන එක නවත්ත ගන්න පුළුවන්. දැන් ආයෙමත් camera එකට යන්න. ඊළඟට aperture එකට යන්න. මේක සාමාන්‍යයෙන් 9:10 අතර තියාගන්න. මොකද අපි මේ slider එක එහෙට මෙහෙට කරන එකෙන් අපේ background එකේ blur එක තමයි adjust කරගන්න පුළුවන් වෙන්නේ. මේක අඩුම කරාම මේ blur එක create කරන්නේ iPhone එකේ digitally නිසා මේ blur වෙන edges එම හරියට cut වෙන්නේ නැහැ. ඒක නිසා මේ aperture එක 9:10 අතර වගේ තියාගත්තාම අපිට හොඳ professional blur එකක් create කරගන්න පුළුවන්. දැන් ආයෙමත් exposure කියන එකට ගිහින් මේකත් පුළුවන් නම් -0.2 හරි -1 වලට හරි adjust කරගන්න. හැබැයි මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාලා ඉන්න light condition එකත් එක්ක. ඒත් පුළුවන් හැම වෙලාවෙම මේක negative පැත්තට ගෙනියන්න බලන්න. ඒකෙන් අපිට අපේ footage එකේ කොහොමවත් overexpose නොවි හොඳ high quality footage එකක් shoot කරගන්න පුළුවන්. එහෙනම් මේ ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මේ වගේ තවත් interesting video එකකින් ඉක්මනින්ම හම්බෙමු.